ආයුබෝවන් මිත්‍රවරුනි මම මනෝජ් ලක්ෂිත ගුණරත්න කාබනික වගාවක් විදිහට එළවලු ගෙදර හදා ගන්නවා අපිට සත්ත්ව පාලනයක් කරගෙන යන්න තියෙන එක ගොඩක් වටිනවා. ඉතින් ගම් කුකුල් පාලනය ගැන ගොඩක් වීඩියෝ මම channel එකේ දාලා තියෙනවා. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ගම් කුකුල් වගාවක් කරගෙන යද්දී කූඩයක් කොහොමද හදාගන්නේ? එතකොට කූඩයක් හදාගෙන අපි කොහොමද කුකුලොන්ට කෑම දෙන්නේ? එතකොට කුකුල්ලෝ එළියට අරිනවා නම් මොන වගේ දෙයක්ද අපි කරගන්න ඕනේ? කියන්නේ අහල පහල ගෙවල් තියෙනවා නම් වට කරගන්න ඕනේ. එතකොට කුකුල් පොහොර කොහොමද හදාගන්නේ? ඉතින් ගොඩක් වීඩියෝ channel එකේ දාලා තියෙනවා. ඔයාලට ඒවා ගිහලා නරඹන්න පුළුවන්. ගම් කුකුල් පාලනය සමග ඒ කියන්නේ බිත්තර අපිට ගෙදරට කොහොමත් හම්බෙනවා. එතකොට ගෙදර ඉන්න දෙතුන් දෙනාට ඒ බිත්තර ටික ඇති. ඊට පස්සේ එයාලගෙන් එන පොහොර ටික තියෙන්නේ. ඒක ලස්සන කාබනික වගාවක් කරගන්න පුළුවන්. එහෙම කාබනික වගාවක් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ ගොඩක් channel එකේ දාලා තියෙනවා. මම description එකේ link දාලා තියෙන්නේ. ඔයාලට ඇවිල්ලා ඒ වීඩියෝ නරඹන්න පුළුවන්. ඉතින් තවත් හොඳ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්න ඔයාලට ජයෙන් ජයම වේවා.